ආයුබෝවන් ඔයාලා හැමෝටම ඉතින් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ ජීවිතේට අලුත් පුරුද්දක් එකතු කර ගැනීම ගැන. ඔයාලා සමහර අය නම් මේ පුරුද්ද ජීවිතේට එකතු කරගෙන ඇති. මම අද කියලා දෙන්න යන්නේ කියවීම ගැන. අපි කියවීම ජීවිතේට එකතු කරගත්තොත් ඒක අපේ ජීවිතේ වෙනස් කරන ලස්සන දෙයක් වෙනවා. ඔයා කියවන්න කැමති මොනවද කියලා පහලිනුත් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා කියවන්න අකමැති කෙනෙක් නම් ඔයා කැමති විෂයක් එක පොතක් හරි අරගෙන ඒක එක පිටුවක් දවසකට කියවලා ජීවිතේට කියවීමේ පුරුද්ද ඇති කරගන්න ඕනේ. අපි ජීවිතේට මොනවත්ම එකතු කරගන්නේ නැත්නම් ඒ කියන්නේ එදිනෙදා දැනුමක් මොනවත්ම බලන්නේ නැත්නම් අපේ ජීවිතේත් හරියට හිස් වූ තනකොළ පිට්ටෙන්නක් වගේ අලුතින් කිසිම දෙයක් එකතු වෙන්නේ නැහැ. අපේ ජීවිතේ සතුටින් ඉන්න ජීවිතේ වෙනස් කරන්න අලුත් දේවල් එකතු කරගන්න අපි කියවන්න ඕනේ. එතකොට අපේ ජීවිතේ ලස්සන මල් පිපුණු ගහක් වගේ දැනුම එකතු වෙන්න පටන් ගන්නවා. අපි ජීවිතේට කියවීම පුරුද්දක් කරගන්න ඕනේ. ඉතින් ජීවිතේ කියවන පුරුද්දක් ඇති කරගත්තොත් ඒක අපේ ජීවිතේ පුරාවටම ලස්සන කරන දෙයක් වෙනවා. ඉතින් මම කියන්නේ ආදරණීය යාළුවනේ ජීවිතේට කියවීම එකතු කරගන්න කියලා. අපි ජීවිතේ කියවලා පොත් එකතු කරගෙන ඒක අපේ ළඟ තියාගත්තොත් අපේ ජීවිතේට කවදාවත්ම අපිව අත්හැර ගන්න බැරි යාළුවෙක් මුණ ගැහුණා වගේ වෙනවා. කවදාවත්ම අපිත් එක්ක තරහ නොවෙන බැඳීමක් තමයි පොත් කියලා කියන්නේ. ඉතින් පොතක පිටුවක් කියනවා කියලා කියන්නේ දවසකට අපේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් එකතු කරගන්නවා වගේ. ඒක හරියටම අපිව එක තැනක ඉඳලා ලෝකෙ පුරාම එක්කගෙන යන පුංචි චාරිකාවක්. අපේ ජීවිතේට කියවීම කියන එක ඇත්තටම අල්ම වැදගත් දෙයක්. ඉතින් ආයි දවසක හම්බෙමු.